තෙල් කිව්වොත් මැද පෙරදිග, මැද පෙරදිග කිව්වොත් තෙල්. අපි හැමෝම දන්න දෙයක් තමයි මේ මැද පෙරදිග කලාපයේ තියෙන බලයට, ධනයට ප්‍රබලම සාධකය වන්නේ මේ බොර තෙල්. මේ බොර තෙල් තමයි මැද පෙරදිග තියෙන ප්‍රධානම බලය. ඉතින් මේ තෙල් කියන්නේ බොර තෙල් කියන්නේ මැද පෙරදිග තියෙන ප්‍රධාන බලය වෙනවා වගේම මැද පෙරදිගට තියෙනවා ලොකු weak point එකක්. ඉතින් මේ weak point එක මේ වෙන විට මේ මැද පෙරදිග කලාපයේ තියෙන යුද තත්වයේ දිශානතිය තීරණය කරන එක් ප්‍රබල සාධකයක් වෙලා ඉවරයි. ඒ වගේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට දවස් 2කට කලින් ප්‍රකාශ කළා ඉරානයේ IRGC එක විසින් මේ හෝමුස් කලාපයේ සිදු කරන අවහිරතාවල විශේෂයෙන්ම තෙල් අපනයන නැව්වලට සිදු කරන අවහිරතා අවසන් කරන්නේ නැත්නම් ඇමරිකාව විසින් ඉරානයේ සමස්ත බලශක්ති පද්ධතියම පහර දීලා අකර්මණ්‍ය කරනවා කියලා. ඉතින් මේකට ඉරාන IRGC එක එහෙම නැත්නම් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් දීපු පිළිතුර උනේ ඉරානයේ බලශක්ති පද්ධති වලට පහර දුන්නොත් ඉරානය විසින් මැද පෙරදිග තියෙන සියලුම බලශක්ති පද්ධති වලට පහර දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ තියෙන ඩීසැලිනේෂන් ප්ලාන්ට් එහෙම නැත්නම් ලවණීකරණ පද්ධති වලට පහර දීලා විනාශ කරනවා. ඉතින් මොනවද මේ ඩීසැලිනේෂන් ප්ලාන්ට් කියන්නේ? ඇයි මේ යුද්ධෙදී මේ ඩීසැලිනේෂන් ප්ලාන්ට් මෙච්චරක වැදගත් වෙන්නේ? ඉතින් SL Mine Zone තුලින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ඩීසැලිනේෂන් ප්ලාන්ට්ස් ගැන. මුලින්ම මේ කලාපයේ මේ මැද පෙරදිග කලාපයේ භූගෝලීය පිහිටීම අපි සලකලා බැලුවොත් මේ කලාපයේ ඉතාමත් අඩු මිරිදිය ජල මූලාශ්‍ර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි වාර්තාවලට අනුව මේ කලාපයේ භූගත ජල මූලාශ්‍රත් ඉතාමත් අඩුයි. ඉතින් ඒකත් එක්ක මේ මැද පෙරදිග කලාපයේ විශේෂයෙන්ම සෞදි අරාබිය, එක්සත් එමිරාත් රාජ්‍ය, කුවේට්, ඩුබායි සහ බහරේන් කියන රටවල් තමන්ට කොච්චර ධනය තිබ්බත් මේ තෙල් හම්බ කරලා ගන්න සල්ලි තිබ්බත් මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පානීය ජලය. එහෙම නැත්නම් මේ මිරිදිය ජලය කියන ප්‍රශ්නේ. ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි මේ ඩීසැලිනේෂන් ප්ලාන්ට් පාවිච්චි කරලා එයාලගේ ජල අවශ්‍යතාවය සපුරගන්නේ මේ රටවල් විසින්. ඉතින් අපි මේක ටෙක්නොලොජි පැත්ත කතා කරොත් එහෙනම් මේ ඩීසැලිනේෂන් සිස්ටම් ප්‍රධාන වශයෙන් ටෙක්නොලොජි දෙකකට ක්‍රියා කරනවා. ඒකෙදි පළවෙනි එක තමයි රිවර්ස් ඔස්මොසිස් සිස්ටම් එක. එහෙම නැත්නම් ප්‍රතිලෝම ආශ්‍රිතය කියන සිස්ටම් එක. මේකෙදි අපි කරන්නේ මුහුදෙන් බටමගින් ලබා ගන්න මුහුදු ජලය ඊටමත් සියුම් පටලයක්. ඒ කියන්නේ අර්ධ පාරගම පටලයක් කරහා යවනවා අධික පීඩනයක් යටතේ. ඉතින් මේ පීඩනය නිසා මේ පටලය මගින් මුහුදු ජලයේ තියෙන khනිජ ලවණ විශේෂයෙන්ම සෝඩියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන දේවල් එක පැත්තකටත් අනිත් පැත්තට ජල අණුත් වෙන් වෙනවා. ඉතින් මේ වෙන් වෙන ජල අණු ටික තමයි මේකෙදි මිරිදිය ජලය විදිහට වෙන් කරගන්නේ. හැබැයි මේ ක්‍රියාවලිය ඊටමත් පිරිවැයක් වියදම් වෙන ක්‍රියාවලියක්. මොකද වාර්තාවලට අනුව මේකෙදි සාමාන්‍යයෙන් ජල ලීටර් 1000ක් ප්‍රමාණයක් පිරිපහදු කරන්න පැයට කිලෝවොට් 3.5 අතර ප්‍රමාණයක් යනවා. ඒ වගේම කොස්ට් එක විදිහට ඇමරිකානු ඩොලර් 0.5 සිට 1.5 දක්වා ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් දෙවෙනි තාක්ෂණය වන්නේ මල්ටි ස්ටේජ් ෆ්ලෑෂ් එක. තාප වාෂ්පීකරණය. මේකදී අපි දන්නවා අපි සරලවම පොඩි කාලේදී අපි සයන්ස් වලට කරන දෙයක් තමයි මුහුදු වතුර ටිකක් අරගෙන භාජනයකට දාලා යටින් රත් කරනවා. රත් කරද්දී අර වතුර ටික වාෂ්ප වෙනවා. ලුණු ටික එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ටිකේ භාජනයේ ඉතුරු වෙනවා. ඉතින් මෙතෙන්දි සිදුවෙන්නේ මේ වගේම මේකේ මහා පරිමාණ ක්‍රියාවලියක්. මේකෙදි සරලවම මේ මුහුදු ජලය රත් කරලා වාෂ්ප කරනවා. ඊට පස්සේ මෙම ජල වාෂ්ප ටික නැවතත් සිසිල් කරලා මේකෙන් පිරිසිදු ජලය ලබා ගන්නවා. හැබැයි මේකෙදි ඊටමත් විශාල තාපයක් අවශ්‍ය වෙනවා මෙම ක්‍රියාවලිය මහා පරිමාණයෙන් සිදු කරන්න. හැබැයි මේකෙත් තියෙන වාසිය තමයි මේ රටවල් තමගේ ප්‍රධාන කර්මාන්තය වෙන්නේ බොර තෙල් නිෂ්පාදනය. ඉතින් මේ බොර තෙල් නිෂ්පාදනයේදී ඊටමත් විශාල විදිහට මේකෙදි තාපය පිට වෙනවා. ඉතින්
මේ බොරතෙල් නිෂ්පාදනයෙන් පිටවෙන තාපය ඉන්ඩස්ට්‍රියල් සිම්බොලිසිස් එකක් විදිහට යොදා ගන්නවා මේ පිරිසිදු ජලය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා. ඉතින් මේකෙදි අර අපි මුලින් කතා කරපු රිවර්ස් ඔසොමිස් ටෙක්නොලොජි එකට වඩා අඩු පිරිවැයක් තමයි මේ මල්ටි ස්ටේජ් ෆ්ලෑෂ් එකකට සඳහා වැය වෙන්නේ. ඉතින් මේකේ ස්ටැටිස්ටික්ස් පැත්ත ගැන කතා කරොත් එහෙම මේ විදිහට මෙම ලවණීකරණ ජල නිෂ්පාදනයේ ලෝකයේ සිදුවන 45%ත් 50ත් අතර ප්‍රමාණයක් සිදු වෙන්නේ මේ මැද පෙරදිග කලාපේ. ඒකෙනුත් සෞදි අරාබිය ගත්තොත් එහෙම සෞදි අරාබියේ දිනකට ජල අවශ්‍යතාවයෙන් 90ක් ආසන්න වශයෙන් 90ක ප්‍රමාණයක් සිදු කරන්නේ මේ ඩීසැලිනේෂන් ප්ලාන්ට් හරහා. ඒකෙදි ගත්තොත් එහෙම දිනකට වතුර ලීටර් බිලියන 7.5ක ප්‍රමාණයක් සෞදි අරාබිය තමන්ගේ ජල අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ වගේම මේ වෙනුවට ලෝකේ තියෙන ලොකුම මේ ලවණීකරණ මධ්‍යස්ථානය වන්නේ සැලීන් වෝටර් කන්වර්සේෂන් කෝපරේෂන් ආයතනය. ඒ වගේම අල් ජුබයිල් ප්ලාන්ට් එක දවසට වතුර ලීටර මිලියන 800ක් පමණ නිෂ්පාදනය කරනවා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම ආසන්න වශයෙන් මේ මැද පෙරදිග කලාපයේ තියෙන රටවල් විශේෂයෙන්ම සෞදි අරාබිය, එමිර රාජ්‍ය සහ කුවේට්, ඩුබායි සහ බහරේන් වැනි කටාර් වැනි රටවල් තමන්ගේ දෛනික ජල අවශ්‍යතාවයෙන් 90කට වඩා ප්‍රමාණයක් ලබා ගන්න මේ ලවණීකරණ මධ්‍යස්ථාන හරහා. ඉතින් අපිට තේරෙන දෙයක් තමයි මේ ලවණීකරණ මධ්‍යස්ථාන කියන්නේ මේ රටවල් වල ජන ජීවිතයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන තැන. ඉතින් මෙන්න මේක තමයි මේ යුද්ධයේදී විශාල ඉෆෙක්ට් එකක් වෙන්න තියෙන ප්‍රධානම හේතුව මේ ලවණීකරණ මධ්‍යස්ථාන ටික. ඉතින් දැන් අපි මේ මාතෘකාවේ වැදගත්ම දැන ගැන කතා කරොත් කොහොමද මේ ඩීසැලිනේෂන් ප්ලාන් මේ යුද්ධේ ඉතාමත් වැදගත් දෙයක් වෙන්නේ. එහෙම නැත්නම් මේ යුද්ධ දිශානතිය තීරණය කරන අංගයක් වෙන්නේ කියන එක කතා කරොත් එහෙම අපි දැන් මේ වෙනිටත් කතා කරා මේ මැද පෙරදිග කලාපයේ තියෙන රටවල් වලින් දෛනික ජල අවශ්‍යතාවයෙන් 90ක් ප්‍රමාණයක් සපුරගන්නේ මේ ලවණීකරණ ක්‍රියාවලියත් එක්ක. ඉතින් මේ වෙන විටත් ඉරානය විසින් මේ රටවල් වලට දැනුම් දීලා තියෙනවා හදිස්සියවත් ඇමරිකාව විසින් ඉරානයේ බලශක්ති පද්ධතියට පහර දීමක් සිදු කරොත් ඉරානය විසින් මේ මැද පෙරදිග කලාපයේ තියෙන ලවණීකරණ මධ්‍යස්ථාන වලට අනිවාර්යයෙන්ම පහර දෙනවා කියලා. ඉතින් අපි දන්න දෙයක් තමයි අපිට තෙල් නැතිව ජීවත් වෙන්න පුළුවන් වුණත් වතුර නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් මේ මැද පෙරදිග කලාපයේ ගොඩක් රටවල් වලට එයාලගේ රිසර්ව් වෝටර් ටැන්ක්ස් තියෙනවා. හැබැයි මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේවා ඇති වෙන්නේ ඊටමත් කෙටි කාලයක් සඳහා විතරයි. ඉතින් මේ වතුර නැති වෙනත් එක අනිවාර්යයෙන්ම ජන ජීවිතය අඩාල වෙනවා. ඒකත් එක්ක බොහෝ විට මේ ජනතාව රජයට විරුද්ධ උද්ඝෝෂණ සහ නැගී හිටින්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මේ මැද පෙරදිග කලාපයේ තවත් අවුල් සහගත තත්වයක් පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම දකින විදියට තවමත් මේ මැද පෙරදිග කලාපයේ විශේෂයෙන්ම සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් මේ යුද්ධයේදී ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එලිපිට සහයෝගය දක්වන්නේ නැත්තේ. ඔවුන්ගේ හමුදා එහෙම නැත්නම් ඔවුන්ගේ හමුදා ඉරානයට යවන්න තාම තීරණය කළා නැත්තේ. ඉතින් මේකෙදි ඉරානයේ පැත්තෙන් කතා කරොත් එහෙම ඉරානයේ තියෙන වාසිය තමයි මේ සියලුම ලවණීකරණ මධ්‍යස්ථාන තියෙන්නේ ඉරානයේ තියෙන මිසයිල් රේන්ජ් එකකින්. ඒ වගේම ඩ්‍රෝන් රේන්ජ් එකකින්. ඉතින් ඉරානයට හැකියාවක් තියෙනවා ඊටම ලේසියෙන්ම මේ මධ්‍යස්ථාන වලට පහර දීලා විනාශ කරන්න. ඒ විතරක් නෙමෙයි මේ පර්සියන් බොක්කේ තියෙන සියලුම රටවල් වලින් මේ නල හරහා තමයි මේ මුහුදෙන් ජලය ලබාගෙන මේ මධ්‍යස්ථාන කරා අරන් යන්නේ. ඉතින් ඉරානයට හැකියාවක් තියෙනවා මුහුදු බෝම්බ හරහා මේ නල පද්ධති විනාශ කරලා දාන්න. ඒ වගේම හදිස්සියවත් ඉරානය විසින් මේ තෙල් අපනයනය කරන නෞකාවලට පහර දීලා හදිස්සියවත් තෙල් කාන්දුවක් මුහුදට සිදු වුණොත් එහෙම මේ පද්ධති සම්පූර්ණයෙන්ම මේ තෙල් කාන්දුව නිසා ක්‍රියා විරහිත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකට හිස්ටරි එකේ තියෙනවා හැම සිදුවීමක් 1991 දී ගල්ෆ් යුද්ධ කාලෙදී ඉරාකයේ විසින් මේ විදිහට තෙල් කාන්දුවක් සිදු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් මේ සෞදි අරාබියේ තිබුණු මේ ලවණීකරණ මධ්‍යස්ථාන එහෙම නැත්නම් මේ ලවණීකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක
මේ මධ්‍යස්ථාන වලට පහර දීමක් හෝ මේ මධ්‍යස්ථාන වලට තියෙන විනාශය මේ යුද්ධෙදී ඊටමත් තීරණාත්මක සාධකයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම නැවතත් කියන්නේ මේ වෙන විටත් මේ මැද පෙරදිග කලාපයේ රටවල් මේ යුද්ධයට ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඉන්නේ තවමත්. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. කොහොමත් තව දවස් 5ක් ඇතුළත අපිට දවලා ගන්න හැකියාවක් ලැබෙයි. ඉරානයට මොකද වෙන්නේ සහ මේ මැද පෙරදිග අර්බුදයට මොකද වෙන්නේ කියන එක.